මෑතකදී ජපන් ජාතික විද්‍යාඥයෙකුට නොබෙල් ත්‍යාගයේ හිමිවුණේ ශරීරයේ ප්‍රබල ස්වයං සුව කිරීමේ යාන්ත්‍රණයක් වන ඔටෝෆෝජි සොයා ගැනීම වෙනුවෙන්. මේ ඔටෝෆෝජි යාන්ත්‍රණයෙන් සිද්ධ වෙන්නේ නිරාහාරව සිටින කාලවලදී මිනිස් සිරුර අභ්‍යන්තර පිරිසිදු කිරීමක් වශයෙන් Tamanගේම හානි වූ සෛල අනුභව කිරීම ආරම්භ කිරීමයි. මෙම ගැඹුරු සෛලීය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වයසට යාමට දායක වන පැරණි ප්‍රෝටීන විෂ ද්‍රව්‍ය බිඳ දමා සෛල අලුත් කිරීම වේගවත් කිරීමයි. ශරීරය ආහාර දිරවීමේ කාර්යයෙන් නොමැති විට ඒ නඩත්තු කිරීම සහ අලුත් දෙයක් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රතිශක්තිය වැඩි දියුණු කර මොළයේ ක්‍රියාකාරීත්වයත් තියුණු කරනවා. මෙම පර්යේෂණය මගින් වරින් වර සිදු කරන උපවාසය නොහොත් ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් හරහා සෛලීය සෞඛ්‍යයට සහාය වන සහ පරිවෘත්තීය සමතුලිතතාවය වැඩි දියුණු කරන ජීව විද්‍යාත්මක රීසෙට් කිරීමක් බවට පත් වෙනවා. මෙම සොයා ගැනීමෙන් හෙළිවුණේ ආහාර නොගෙන සිටීම වැනි සරල ක්‍රියාවකින් පවා ශරීරයේ බලවත්ම අලුත් ඇඩියා පද්ධතියක් සක්‍රිය කළ හැකි බවයි.